ක්‍රිස්ටල් මෙත් මොනවද ඇත්තට මේ ක්‍රිස්ටල් මෙත් නැත්නම් අයිස් කියන්නේ? අද කතාව ඒක. මේ දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේ හිට්ලර්ට ඕන වුණාලු පව එක වැඩි සෝල්ජර්ස්ලා හදන්න. ඇයි මේ ක්‍රිස්ටල් මෙත් එහෙම නැත්නම් අයිස් මෙච්චරම ප්‍රබල වෙන්නේ? ඇයි මෙච්චරම මේක විශේෂ කියන්නේම පැහැදිලිකම? ටීఓ කියන එක තමයි. ඒක තමයි ඇත්තටම මේකේ තියෙන මාකටිං පොයින්ට්. ක්‍රිස්ටල් මෙත් චක්ෂයාගේ නිර්මාණය කියන්නේ අන්නේ නිසා. අයිබෝන් අද chat and chill එක ටිකක් අඩු වුණත් chat එකට අවශ්‍යම දෙයක් කතා කරන්න තමයි අද ආවේ. අයිස් නැත්තම් මෙතපෙටමීන් ක්‍රිස්ටල් මෙත් ඔය එක එක නම් වලින් හඳුන්වන අයිස් ගැන තමයි අද කතාව. මේ ගැන කතා කරන්න ඇත්තටම හිතුනේ සමාජයේ මේ දිනවල අපි හැමෝටම අහන්න ලැබෙන මාතෘකාවක් තමයි ප්‍රවෘත්ති බැලුවත් පත්තරේ බැලුවත් සෝෂල් මීඩියා එකේ ඇතුළේ වුණා. දිගටම මේ කතා වෙන දෙයක් තමයි කන්ටේනර් පෙට්ටි වල හංගලා තියෙනවා කියන දේවතු අලංකාර වලට ගෙනල්ලා දාලා තියෙනවා කියනවා. පොළොව යට පස් වලට කලවම් කරලා දාලා තියෙනවා කියනවා. ඉතින් මේක සමාජ කතිකාවතක් ගේන්න ඕන අවධියක අපි ඉන්නවා කියලා හැඟෙන නිසා තමයි ඇත්තටම මේ කතාව කරන්න හිතුවේ. කවුරු කොහොම කිව්වත් මම ඔබ අද වෙනකොට දන්න කාරණයක් තමයි අපේ රටේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ අයිස් කියන ඩ්‍රග් එක ව්‍යාප්ත වෙලා ඉවරයි. මේක ගොඩක් බලපෑමක් කරනවා තරුණ සමාජයට. ඒ නිසාම තමයි මේ ගැන අපි කතා කරන්නේ. ලෝකේ තියෙන වෙනත් ඩ්‍රග්ස් වර්ග වලින් ඇයි මේ අයිස් මෙච්චර විශේෂ? අයිස් විශේෂ හේතුව තමයි දැන් අපි අහලා තියෙනවා හෙරොයින්, එතකොට කොකේන්, ඒ වගේ ඩ්‍රග්ස් වර්ග තියෙනවා. එතකොට මේවයි මේක විශේෂ වෙන දේ තමයි මේක ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන හදන ඩ්‍රග්ස් එකක් නෙවෙයි. මේ ඩ්‍රග්ස් එක හැම වෙලේම හදන්නේ කෙමිකල්ස් යොදාගෙන. කියන්නේ විද්‍යාගාරවල තියෙන කෙමිකල්ස් භාවිත කරලා තමයි ආර්ටිෆිෂල් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේ ඩ්‍රග්ස් එක නිෂ්පාදනයේට විශේෂයෙන්ම යොදාගන්නේ. ඒක තමයි මේ ඩ්‍රග්ස් එක මෙච්චරම භයානක විදිහට පැතිරලා යන්නත් හේතුව. ඔක යුද්ධ වෙලාවේ හිට්ලර් නිර්මාණය කරලා තියෙන පවර්ෆුල් සෝල්ජර්ස්ලා. ඒ වෙලාවේ හිට්ලර් භාවිතා කරලා තියෙනවා මෙතපෙටමින් කියන කෙමිකල් එක. ඒ මෙතපෙටමින් කියන එකේම දිගුවක් තමයි මේ ක්‍රිස්ටල් මෙත් කියලා දැනට භාවිතා වෙන්නේ. මොකක්ද ඇත්තටම මේ අයිස් ගැහුවට පස්සේ වෙන්නේ? අයිස් ගැහුවට පස්සේ ඇත්තටම වෙන්නේ අයිස් වලින් හොයාගෙන යනවා අපේ මොළයේ කොටසක් තියෙනවා. ඒ කොටස තමයි අපේ සතුට උද්දීපනය කරන හෝමෝන නිෂ්පාදනය කරන්නේ. ඩෝපමයින්. මේ ඩෝපමයින් කියන හෝමෝන් එක අධික ලෙස නිෂ්පාදනය කරන එක තමයි මේ අයිස් වල ප්‍රධානම කාර්යය. මේ අයිස් ගත්තට පස්සේ සමහර අවස්ථාවල අපි මුළු ජීවිත කාලෙටම නිෂ්පාදනය කරන ඩෝපමයින් ප්‍රමාණය එක අවස්ථාවක නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ ඩෝපමයින් එක ඕනට වැඩි නිෂ්පාදනය වෙනකොට අපි දන්නේම නැතුව කාලයක් යනකොට මේ අපේ මොළයේ තියෙන ඩෝපමයින් නිෂ්පාදනය වෙන කොටස මේ අයිස් එක නැතුව ඩෝපමයින් නිෂ්පාදනය කරන එක සම්පූර්ණයෙන්ම අක්‍රිය කරනවා. මේක එක සැරේට වෙන්නේ නැහැ. අපි අයිස් ගත්ත ගමන්ම දවසින් දෙකකින් මලමිනියක් වගේ සොම්බි කියන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේක ටිකෙන් ටික සතියක් දෙකක් තුනක් යද්දි තමයි ටිකෙන් ටික අපේ මොළයේ විසින් අර ඩෝපමයින් නිෂ්පාදනය කරන කොටස අයිස් නැත්තම් ඩෝපමයින් නිෂ්පාදනය කරන්නේ නැති මට්ටමටම පත් වෙනවා. අන්න එතනදී තමයි මේක ඛේදනීය තත්ත්වය උදා වෙන්නේ. මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මිනිස්සු එක එක විදියට තමන්ගේ ශරීරයට ඇප්ලයි කරනවා. සමහර කට්ටිය ගොඩක් වෙලාවට කරන්නේ මේක ඉන්ජෙක්ට් කරනවා. සමහර කට්ටිය මේක මොනවා හරි ඩ්‍රින්ක් එකකට දාලා බොනවා. සමහර කට්ටිය දුම විදියට ආග්‍රහණය කරනවා. ඉතින් මේ මොන විදියට ගත්තත් මේකෙන් වෙන්නේ අධික ලෙස ඩෝපමයින් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ඩෝපමයින් නිෂ්පාදනය කරනකොට තමන්ට නිදා ගන්න අවශ්‍යයි කියලා දෙයක් දැනෙන්නේ නැහැ. කන්න බොන්න ඕනේ කියලා දෙයක් දැනෙන්නේ නැහැ. ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඕන තරම් අවදියෙන් ඉන්න. ඒ මහන්සිය කියන දේ දැනෙන්නේ නැති මට්ටමට. ඉතින් සුපර් පවර් එකක් මිනිස්සෙක් ඇතුළේ නිර්මාණය කරනවා. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් හොඳයි නේ මේක කියලා. නෑ, ඇත්තටම මේක ආටිෆිෂල්. ඒ කියන්නේ කෘත්‍රිම දෙයක්. මේක කාලයක් මිනිස්සෙක් දිගින් දිගටම ගන්න සාමාන්‍ය කියන විදිහට සති 3කට අධික කාලයක් එක දිගට මේක ගන්නකොට ඇත්තටම අපේ මොළයේ තියෙන අර ඩෝපමයින් නිෂ්පාදනය වෙන කොටස ටිකෙන් ටික අක්‍රිය කරනවා. අයිස් නැත්තම් ඩෝපමයින් නිෂ්පාදනය කරන්නේ නැහැ කියන තැනට එනවා. අන්න එතනදි තමයි මිනිස්සෙට සිද්ධ වෙන්නේ ඇත්තටම එයාට ඕනේ නැහැ අයිස්. එදාට එයාට තේරෙනවා
මට මේ අයිස් ඕනේ නැහැ. හැබැයි අර ඩෝපමීන් ඕන නිසා තමයි අයිස් ගන්න. අන්න එතනදි තමයි මිනිස්සෙක් එයාටත් එයාව කන්ට්‍රෝල් නැහැ කියන තත්ත්වයට එන්නේ. හැබැයි එයාට කරන්න දෙයක් නැහැ. එයාට මේ අයිස් ඕනේ. අයිස් එක නැත්තම් මං ජීවත් වෙන්න බෑ. ඒ වගේ හැඟීමකට එයාපත් වෙනවා. අවසාන වශයෙන් මේ අයිස් එක ටිකෙන් ටික මේ මිනිස්සව කන්ට්‍රෝල් කරන්න ගන්නවා. එයාට දැන් ඇත්තටම ඩෝපමීන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එයාට සතුටක් නැහැ. එයාගේ මොළයේ තියෙන සිග්නල්ස් ටික වෙනස් කරනවා. එයාට සතුට හිතෙන්න ඕනලාට දුක හිතෙනවා. උද්‍යෝගයක් දැනෙන්න ඕනලාට බය හිතෙනවා. එයාට සමාජය ගැනම බයක්, සමාජය එයා ගැන වැරදි විදිහට හිතනවා කියන එක එයාට දැනෙනවා. තනිකම පාළුව ඒ දේවල් සියල්ලම එයාට දැනෙනවා. එයාට එයාවත් කන්ට්‍රෝල් කරගන්න බැරි මට්ටමට මේ අයිස් කියන මත්ද්‍රව්‍යයෙන් එයාව පත් කරලා ඉවරයි. ඩෝපමීන් එක නිෂ්පාදනය වැඩි වුණාට පස්සේදී ඒ සිදුවීම් වලට අමතරව මේ පුද්ගලයාට මනුස්සයෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අනිත් දේ තමයි හයිපර් සෙක්සුවැලිටි. ඒ කියන්නේ අධික ලිංගික ආශාවක් නැති වෙන. ඊට පස්සේ එයා සමහරවිට එයාගේ ෆැමිලි ලයිෆ් එක පවා එයා හානි කරගන්නවා. ඊට පස්සේ එයාට මානසික අවපීඩන, සැකය මෙන්න මේ දේවල් හැම වෙලේම තියෙනවා. සමහර වෙලාවට අපි අහලා තියෙනවා මේ අයිස් අධික ලෙස ඇබ්බැහි කෙනෙක් සමහර වෙලාවට එයාට විෂුවලි වගේ පේනවා. ඒ කියන්නේ කවුරු එයාට කතා කරනවා වගේ පේනවා. ඔය සීදී වෙනසා ගැනීම වගේ දේවල් වෙන්නේ ඒ විදිහට තමයි. කියන්නේ එයාට කවුරු කතා කරනවා බිල්ඩින් එකකට ගියාම ඉතින් පහළට එන්න. ඒ වගේ එයා දන්නෙත් නෑ එයාට වෙන්නේ මොකද කියලා. ඒ කියන්නේ ඒ තරමට මොලේ පාලනය කරන්නේ මේ අයිස් කියන මත්ද්‍රව්‍ය නිසා. මේකේ විශේෂම කොටස තමයි මොනවද ඇත්තටම මේ අයිස් හදන්න පාවිච්චි කරන්නේ. මොනවාද මේ කෙමිකල්ස්? මේකට පළවෙනි වශයෙන්ම භාවිතා කරන කෙමිකල් එකක් තියෙනවා සූඩෝ එෆිඩීන් කියලා. සූඩෝ එෆිඩීන් කියන්නේ ශ්වසන මාර්ග අපහසුතාව තියෙන පුද්ගලයන්ට ඒ අපහසුතාව නිරාකරණය කරගන්න වෛද්‍යවරුන් විසින් ස්වල්ප මාත්‍රාවෙන් ලබා දෙන බෙහෙතක්. මේ අයිස් නිෂ්පාදනයේදී මේ සූඩෝ එෆිඩීන් කියන එක අධි මාත්‍රාවෙන් තමයි යොදන්නේ. ඊට පස්සේ ඇසිටෝන් කියන්නේ අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ තිනර්. ඇමෝනියා පොහොරේම හදන්න ගන්න කෙමිකල් එකක්. HCl හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් ටොයිලට් එහෙම සුද්ධ කරන්න අපි ගන්න අන්නේ ඇසිඩ් එක. ඒකට ලිතියම් බැටරි හදන්න ඒ වගේ දේවල් හදන අමුද්‍රව්‍යයක්. රෙඩ් ෆොස්ෆරස් ෆයර්වර්ක්ස් වලට ගන්න අපි ගිනි කූරු ඔලු හදන්න ගන්න උපකරණ ද්‍රව්‍යයක්. ඊපස්සේ සල්ෆියුරික් ඇසිඩ් කාර් බැටරි වලට දාන්නේ අන්න ඒව තමයි. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ අයිස් කියන එක කොච්චර භයානක මත්ද්‍රව්‍යයක්ද කියලා. මේ අයිස් ගන්න මුල් කාලේ තමන්ගේ සතුට සාමාන්‍යයෙන් නිපද වෙන සතුට වගේ 10 ගුණයක් සතුට නිපද වෙනවා කියලා. හැබැයි මේ අයිස් වල අවසාන කාලේ වෙනකොට ඒ සතුටම ඔබේ බය, දුක, වීතිය බවට පත් වෙලා ඔබට 100 ගුණයකින් අත්විඳින්න ලැබෙන බව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. අපි කන බොන කෑම බීම වල විතර නෙවෙයි මාකටිං තියෙන්නේ. මේ ඩ්‍රග්ස් මාෆියාව ඇතුලේ මාකටිං කැල්ලක් තියෙනවා. අන්න එකේ කොටසක් තමයි මේකට මේ ක්‍රිස්ටල් මෙත් කියන නම දාලා තියෙන්නේ. ක්‍රිස්ටල් කිව්වට පස්සේ අපිට හරියම දැනෙන පියෝ පැහැදිලි හැඟීම. හැබැයි මේ පැහැදිලි පියෝ කියන හැඟීම ඇතුලේ තමයි ඇත්තටම තියෙන්නේ මේ මෙත් කියන එක ව්‍යංගාර්ථයක්. ඇත්තටම කිව්වොත් මේ ක්‍රිස්ටල් මෙත් නෙවෙයි ක්‍රිස්ටල් ඩෙත්. ඒ කියන්නේ පැහැදිලි මරණය. ඒක තමයි මේකේ මාකටිං කැල්ල. මෙත් නෙවෙයි ඩෙත්. මේ අයිස් ගන්නකොට කාලයක් යද්දි මොකද වෙන්නේ? දත් දිරා යෑම, නිින්ද යන්නේ වයසට වැඩිය තමන්ට වයස පෙනුමක් ඇති වෙනවා. තමා පිළිබඳව තමාට වරද කෑරි හැඟීමක් ඇති වෙනවා. සමාජ වර්ධකාරී ස්වභාවයක් ඇති වෙනවා. කුතුහලය, සාංකාව, මානසික අවපීඩනය, තමන්ට තවත් කෙනෙක්ට වෛර කිරීම, තවත් කෙනෙක්ගෙන් පලි ගන්න හිතෙනවා, තවත් කෙනෙක්ගේ ජීවිතයට හානි කරන්න හිතෙනවා. මේකේ අවසාන වශයෙන් තමන්ටම හානි කරගන්න මට්ටමට පත් වෙන එක තමයි මේ අයිස් වල ස්වභාවය. කවුරු හරි කෙනෙක් මේ අයිස් පාවිච්චි කරනවා නම් එයාගේ පාවිච්චි කරන්න පටන් ගන්න දවස තමයි එයාගේ ජීවිතේ අවසන් වෙන්න පටන් ගන්න දවස කියලා ටික තේරුම් ගන්න එක තමයි හැමෝටම හොඳ. ඒ වගේම තමයි මේ අයිස් එක දිගින් දිගටම පාලනය කරන්න බැරි මට්ටමට පත් වෙනකොට ඇත්තටම අර සතුට කියන එක ඩෝපමීන් අධික ලෙස නිෂ්පාදනය කරලා තමන්ට අර මහන්සිය දැනෙන්නේ නැති එක, කෑම කන්න ඕනේ නැති එක, ඒ තියෙන කික් එක සම්පූර්ණම ඉවර වෙනවා. එදාට තමන් අර සොම්බි කියන මට්ටමට තමන් පත් වෙනවා. අන්න එදාට තමන්ට තේරෙන්නේ නැහැ තමන් ඇත්තට මොකද්ද කරන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේදී මේ අයිස් කියන එක ගන්න ඇත්තටම තමන්ට ජීවත් වෙන්න ඕන බෙහෙතක් ගන්න මට්ටමට පමණයි.
ඇත්තරම අයිස් ඕනේ නෑ එතකොට. ඉතින් ඇත්තටම අයිස් කියන්නේ හතුරෙක්ටවත් දෙන්න හොඳ නැති ඩ්‍රග් එකක් විදිහට තමයි මම නම් හඳුන්වන්නේ. ඇත්තටම ඔබත් ඔබේ ආදරණීයන් සම්බන්ධව ඔබේ දුව පුතා දරුවෝ පිළිබඳව ගොඩක් අවධානයෙන් ඉන්න ඕන කාලයක් මේ. මොකද මේ වගේ ඩ්‍රග් එකකට පුරුදු වුණොත් සම්පූර්ණයෙන්ම ඒකෙන් බේරගන්න හරි අමාරුයි. ඒක ස්වභාවික දෙයක් නෙවෙයි. තමන් මානසික අවපීඩනයකින් උපරිමයට වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේ තමන් නැති කරගන්න හිතන මට්ටමට වෙනවා. අන්තිමම කන්සෙප්ට් එක තමයි අයිස් වල අයිස් ඇන් මී කියන එක. කියන්නේ යාට බාහිරින් ඉන්න කිසිම කෙනෙක් තමන්ගේ දුව දරුවා ඉතින්ද අම්මා තාත්තා සහෝදර සහෝදරිය කියන මේ කිසිම දෙයක් එයාට අදාළ වෙන්නේ. එයාට අවශ්‍ය එයාගේ ඩොපමයින් නිෂ්පාදනය කරගන්න, එයාට සතුට උද්දීපනය ඇති කරන්නේ හෝමෝන් එක අවශ්‍යයි. ඒ හෝමෝන් එක අවශ්‍ය වෙනකොට තමයි එයා ඒ වෙනුවට අයිස් නැත්තම් මේ හෝමෝන් එක නිෂ්පාදනය කරගන්න බැරි මට්ටමට එයාගේ මොළය පත් වෙලා තියෙන්නේ. අන්න එතනදී එයා හැම වෙලේම අනිත් හැම දෙයක්ම පස්සේ කළා හොයන්නේ මේ අයිස් කියන දේම විතරයි. ඉතින් එතනට මං හිතනවා ඔබේ ආදරණීයන් පත්විය යුතු නැහැ. ඉතින් ක්‍රිස්ටල් මෙත් යක්ෂයාගේ නිර්මාණයක් කියන්නේ අන්න ඒ නිසා. එහෙනම් අදට අපේ chat and chill ප්‍රෝග්‍රෑම් එක මෙතනින් නවත්තනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, අපේ වීඩියෝස් බලන්න. මේ වගේ වැදගත් කරුණු අපි දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද chill එක පොඩ්ඩක් අඩු වුණා. chat එකක් දාන්න හිතුනේ. මේක ඇත්තටම සමාජයට වැදගත් මාතෘකාවක් නිසා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ආයේ වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.